මරිකාර මන්ත්‍රීතුමා කියන කාරණා ඔක්කොම විශ්වාස කරනවා අපි. හෝමාගම මහජන බැංකුවේ නැන්දම්මගේ ගිණුමේ අංකය නෑ එයාගෙන් අහන්න නෙවෙයි ඔයානේ කිව්වේ නෝන හෝමාගම මහජන බැංකුවේ නැන්දම්මගේ ගිණුම විස්තරේ කියන්න. ඒ විස්තරේ කිව්වොත් අපි සියල්ල විශ්වාස කරනවා. ඒ නිසා මෙතන ඇවිල්ලා පාර්ලිමේන්තුවේ බොරු ඇද බාලා මඩ ගහලා හයියට සද්දට කතා කරලා යන්න එපා. හයියට සද්දට කතා කරලා යන්න එපා. ඕවා හොඳයි. ඕවා හොඳයි. අර කිසි අවබෝධයක් නැති මිනිස්සුන්ට මුලාසර මන්ත්‍රීතුමනි මම කිව්වේ හරිද එහෙම එකක් වෙලා තියෙනවා කියලා හොයලා බලන්න කියලා. මහජන හදිසි නීතිය දීර්ඝ කරනවා මේවා සිද්ධ කරන්නේ මිනිස්සුන්ගේ කටවල් වහන්න කියලා. අපි කට වහන්නේ නැහැ. අපි මරික්කාගේ කට වහන්නේ නැහැ. මරික්කාගේ කට වහන්නෙත් නැහැ. වහන්නෙත් නැහැ. ඔය කට වැහුවොත් අපිට තමයි පාඩු. ඔය කට ඇරලා තියෙනකන් අපිට වාසි. ඔය වගේ බොරු මේකේ දෙසා බාලා මිනිස්සු තේරුම් ගන්නවා දැන් මරික්කාර කියන්නේ අපේ රටේ හිටපු හොඳ මාධ්‍යවේදියෙක්. ගවේෂණශීලී මාධ්‍යවේදියෙක්. මට මතකයි ඒ දවස්වල සිරස රූපවාහිනියේ මැතිවරණ විකාශය සම්බන්ධයෙන් විග්‍රහයක් කරනවා කරුණු තොරතුරු ඉතිහාසය අරගෙන විශ්ලේෂණය කරනවා. හරිද? ඒ අපි දැනගෙන හිටපු මරික්කාර. මරික්කාරට മന്ത്രി ධූරයක් දීලා මරික්කාරව නැති කරා. මරික්කාරගේ කට වහලා අපි මරික්කාරව තව දුරට ආරක්ෂා කරන්න ඕනේ නැහැ. කට ඇරලා තිබ්බොත් මරික්කාර කවුද කියලා රට තව පේනවා රටට. ඒ නිසා අපිට කට වහන්න ඕනේ නැහැ කිසි කෙනෙක්ගේ. එතුමා කියනවා මහජන නැගිටීමක් නවත්තන්න බෑලු. මහජන නැගිටීමක් නවත්තන්න බෑලු. මහජන නැගිටීම නෙවෙයි. මැයි පළවෙනිදා මැයි රැළියේ සජබ මැයි රැළියේ නායකතුමාගේ කතාව අහන්න නැතුව මහජනතාව නැගිටලා ගියේ. ඔන්න මහජනතාව නැගිටිනවා. ඔබතුමාලගේ පක්ෂයේ නායකයාගේ කතාව අහන්න නැතුව මහජනතාව නැගිටිනවා. එහෙම තමයි මහජනතාව නැගිටින්නේ. තව දුරටත් මේ බොරු පුරාජයලු පෙන්ලා අපි තමයි විපක්ෂය, අපි තමයි නායකයෝ, අපිට තමයි බලය හම්බෙන්න ඉන්නේ, අපි තමයි ජනාධිපති වෙන්න ඉන්නේ කියලා කිව්වට තමන්ගේ පාක්ෂිකයෝ නැගිටලා යනවා.